අද නිවාඩු දවසේ ආවා පොඩි කන්දක් නගින්න. එහෙනම් අපි බලමු කන්ද ලස්සනයි. ඔයාලත් බලන්න කන්ද කොහොමද කියලා. මම බයික් එකේ තමයි ආවේ. එතනින් බයික් එක මම දාලා යන්නේ කන්ද යටින් පල්ලහැන්. සාමාන්‍ය විදිහේ හයිකින් යන එක මගේ එක්තරා ආසාවක්. මම ටිකක් හයියෙන් යන්නම් මේ ටික. අහස් ගැබි අපට පෙළන්නලු මේක නගින කට්ටිය ඉන්නව නැත්තෙම නෑ. නමුත් අඩුයි. මේ ඔයාලට කියන්න බැරුණානේ මේ වීඩියෝ එක මේ කොරියාවේ තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ. මේ සාමාන්‍යයෙන් උඩකට ආවහම මේ පේන view එක ඔය පේන ලොකේෂන් එක අපි යමු බලන්න. ඉතින් අපි යමු තව චුට්ටක්. තව ටිකක් නෙවෙයි තව යන්න ඕන. මේ සමහර ලාවට හම්බ වෙන බ්ලූබෙරි සමහර ලාවට මේ මට එක දවසක් හම්බුණා. බලමු අපි. කන්ද දිගේ හැංගි හොරා සැඳ කාලේ ඒ තරමක් ආවට පස්සේ මේ view එක මේක තරම් ඉතින් කොහෙද ආතල් එකක් තියෙන්නේ නේද? මේක තමයි සැබෑම. මේක මාර රිලැක්ස් මනසට. මෙතන මේ මැප් එකක් ගහලා තියෙනවා. ඔව්. තියමු බලන්න. කොහොමද කියලා ලොකේෂන් එක. වව්. පට්ට පේන විදියට හොඳ. මෙතන ලස්සනට මේ මම ආපු පාර පේනවා. මම පෙන්නන්නම් තව පොඩ්ඩක් උඩට ගිහිල්ලා. වව්. සුපර්. මම ආවට මේ තනියම ඉන්න හොඳ නැහැ. ඉතින් මම ආවා. මම සාමාන්‍යයෙන් එනවා. මීට කලින් මම ඇවිල්ලා තියෙනවා.
ඔය මෙතෙන්ට මේ පේන විදිය තමයි මේ මම ආපු රෝඩ් එක. පට්ට ඉතින් පට්ට සෑපස්සට ලස්සනයි. දුර කියන්න ඕනේ ලස්සනයි. ඔය මෙතෙන්ට ආවට පස්සේ මම යන්න ඕන මේ අර පේන මේ ලොකේෂන් එකට අපි යමු බලන්න. පරිස්සමින්. හරි කල්පනාවෙන් ඕනේ යන්න ඉතින්. අර එහා කොනේ ඈතින්ම ගල් දෙකක් පේනවද? ඒ ගෙවල් ගාව තමයි අපේ රූම් එක තියෙන්නේ. මට වෙන මිනිස්සු මේ අයිනටම ගිහිල්ලා තියෙනවා. යමු බලන්න ඉතින්. සුපිරි පරි තමයි. ලස්සනයි. ඔන්න ඉතින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගත්තා. අයිමත් කන්ද නගින්න ආරම්භ කරා. බලමු ඉතින් අපි උඩට ගිහිල්ලානේ. මයිදී සින්දුවක් දාගෙන තමයි කන්ද නගින්නේ ඉතින් ආතල්ලගේ හොඳේ. ඒ කියන්නේ මේ මුකුත් කියන්න එපා ඉතින්. එහෙම තමයි. මාර ලස්සනයි. ඉතින් මේ කන්ද මේ බලන්න ඉතින් ස්වභාව දහම කියන්නේ කොච්චර අපූර්වට මේක මවලා තියෙනවද කියලා. මම ඇත්තටම ආදරේ. මම මිනිස්සෙක්ට වඩා මම ආදරය කරනවා. මම වැඩිපුරම ආදරය කරනවා නම් ආදරය ගන්නේ ස්වභාව දහමට තමයි. මාරු ඉතින් කැම්පේන් එකක් ගහන්න. අර මේ තව පොඩ්ඩක් යන්න තියෙන. මාර ලොකේෂන් එකක් තියෙනවා. එතෙන් තමයි මේ යන්නේ. බලමු ඉතින් එන්නේ කොහොමද කියලා.
මේවා නගින්න ඉතින් මම හින්දා හොඳේ. මේ වගේ ලොකේෂන් මොන්ටම යන්න අමාරුයි. මේ වගේ ලොකේෂන්ම තමයි. පඩි පෙල් නැහැ මේවල නගින්න. මේ වගේ ගල දිගේ තමයි නගින්න තියෙන්නේ. මේක තමයි නගින්න තියෙන පාර. අමාරුයි ඉතින්. නමුත් මට නතින් ඉතින්. එහෙම වැඩකාරකමකට කියනෝ නෙවෙයි මගේ හැටි මගේ ඇඟේ. මට ඕන දෙයක් නතින් ඉතින්. එදා ඉඳන්. ඔය ආපු පාර. දැන් මේ යන්නත් තියෙන්නේ මේ වගේ ලයින් එකක තමයි යන්න තියෙන පොඩි ලයින් එක. කල්පනා කරලා නගින්න ඕනේ ඉතින්. සැන්දෑසාලු මේ කට්ටිය මේ ගලෙත් නගිනවා මම මේකේ නම් නැගලා නැහැ. ඉතින් බලමු මේ view එක කොහොමද කියලා. මම ඔයාලට මේ view එක පෙන්නලා මම ඒ view එක නගින්න. මේක ඉතින් පට්ට මම මේ පැත්තට යන්න හිමින්සරේ ඔයාලට මේක පෙන්නලා. ඔයාලට මාර දසුනක් පෙන්නන්න ජෙට් එකක් යනවා. ලස්සනට පේනවා ඒක. ඔයාලට පේනවා ඇති. වා. ඇමසින්දු. ඒ ලස්සනට පේනවා. මේක තමයි මම ආපු view එක. අර එහා පැත්තේ මේ පැත්ත නම් ලස්සනට පේනවා. යන් අපි මේ පැත්තට. මෙහෙ ඉතින් පට්ට. දැන් මම ඉන්නේ සාමාන්‍ය උසක තමයි ඉන්නේ ඉතින්. කවුරුත් යන්නේ නැති ඒවා ඉතින් මේවා හොඳේ. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් පල්ලෙහා. මගේ බයික් එක මම අර කලර් ලයිට් එක ළඟ දාලා තියෙන්නේ. බයික් එකේ පේන්නේ. අනේ සෙට් එක නැගගෙන තමයි මෙහි ආවේ. කන්දලට ආවට පස්සේ ඔය පේන හැටි තමයි මෙහි තනිකර ට්‍රින්කෝ වගේ ට්‍රින්කෝ මම ට්‍රින්කෝ වලින් මේ රස්සාවේ ගිහිල්ලා ට්‍රින්කෝ වලින් බහැලා තියෙනවා. එතකොට මේ ට්‍රිප් එක ගාල්ලෙන් ගිහිල්ලා ට්‍රින්කෝ වලට දෙපාරක් ආවා. තනිකර ට්‍රින්කෝ ලයින් එකත් මේ විදියට තමයි තියෙන්නේ. දූපත් එක වරාය ඇතුළට ගොඩක් ඇතුළට එන්න ඕන. ගැඹුරු මුහුද තියෙන්නේ මේ ගොඩක් ඈතින්. ඉතින් ඒ වගේ තමයි මෙහෙත් මේ මම පෙන්නන්න. යන්කෝ පොඩ්ඩක් තව ටික. එතකොට ට්‍රින්කෝ තනිකර මේ විදිය තමයි. ට්‍රින්කෝ වලින් රස්සාවේ ගිහපු කට්ටිය දන්නවා ඇති. ට්‍රින්කෝ ගිහපු කට්ටියක් දන්නවා ඇති. රස්සාව විතරක් නෙමෙයි. මම දන්නේ මම ට්‍රින්කෝ වලට ආවේ එකපාර ටැංකි ගිහිල්ලා. ඒකෙන් තමයි මම දන්නේ මේ වරාය ඇතුළට ගොඩක් දුරට මේ සාමාන්‍යයෙන් එන්න ඕන. දූපත් කෑලි වලින් මේ මම යන්න ඕනේ මෙන්න මේ ගලට.
පට්ට බොරු ඕනේ නැහැ. ලස්සනයි. ලස්සනයි ආදරේ. Wah. Wah. Naga. Ini kita location nih kan. Kalau ada begini aja kan kohong di jalan satu. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න මමත් පරිස්සමෙන් යනවා දැන් ආපු විදියටම අයිමත් වෙන වීඩියෝ එකකින් හම්බෙමු මම මේ ලස්සන පෙන්නන්න තමයි මම මෙතන ලොකේෂන් එකට ඔයාලට ආවේ එහෙනම් ටේක් කෙයා පරිස්සමෙන් ඉන්න බුස්සරණයක් කොන්ටම තව එක්කෙනෙක් හයිකින් එක යනවා මමත් එයත් එක්කම එතෙන්ට යනවා. එයා ඒ පැත්තෙන් නගිනවා. මමත් මේ පැත්තෙන් මෙතනින් නගින්න හදන්නේ. හරි ලස්සනයි ඉතින් හරි ලස්සනයි. තව ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. ඒකත් පෙන්නන්නම් කමෙන්ට් එකක් දාන්න. එතන ඒක පෙන්නන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් පෙන්නනවා. එන හැමෝටම බුස්සර්ණා දලදලම් සුවිහිටයි බුස්සර්ණායේ